සුබ දවසක්. අද අපි කතා කරන්නේ දරුවන්ගේ භාෂාව දියුණු වීම ගැන. භාෂා සංවර්ධන පිරමීඩයට අනුව දරුවෙක් වචන කතා කිරීමට පෙර සංනිවේදන කුසලතා කීපයක් දියුණු විය යුතුයි. මූලික කුසලතා ලෙස හොඳින් නිරීක්ෂණය කිරීම සහ සවන් දීම වැදගත් වෙනවා. දරුවන් සමග සෙල්ලම් කිරීම, දරුවන් සමග අන්තර් සම්බන්ධතා පවත්වා ගැනීම භාෂා සංවර්ධන පිරමීඩයේ පියවරෙන් පියවර ඉහළට යාමට උදව් වෙනවා. ඒ සංනිවේදනය කිරීමට අවස්ථාවන් වගේම හේතුන්ද ලබා දෙනවා. එමගින් දරුවන්ගේ නිරීක්ෂණය, සවන් දීම, තේරුම් ගැනීම, ශබ්දකෝෂය වගේම තමන්ගේ වාරය පිළිබඳවත් අවබෝධයක් ලබා ගන්නවා. භාෂා සංවර්ධන පිරමීඩයට අනුව දරුවෙක් පැහැදිලිව වචන උච්චාරණය කිරීමට මේ දේවල් බලපානවා. ඔබේ දරුවාගේත් භාෂාව දියුණු වීමට අවශ්‍ය නම් ඔවුන් සමග සෙල්ලම් කිරීම ඉතාමත් වැදගත්.